දවසෙන් දවස ප්‍රශ්න හදාගන්න එපා. Honorable Chamara Sampath, you have finished your time. විනාඩි දෙකක් දෙන්න. දවසෙන් දවස ප්‍රශ්න හදාගන්න එපා. ප්‍රශ්න හදාගන්නවා කියන්නේ හැමදාම ආණ්ඩුවට ප්‍රශ්න එනවා. මිනිස්සු එළියට බහිනවා. අද දඹුල්ල කියන්නේ කොහොමද පුරවලා ගැහුවේ මාලිමාවට? ඈ අනුරාධපුරය කියන්නේ කොහොමද? පුරවලා දුන්නේ. පෙට්ටි උස්සන් යන්න බෑ මාලිමාවේ පෙට්ටි බරයි. ඡන්ද පෙට්ටි පුරවලා ගැහුවේ. ඒක නිසා ඔයා ඔබතුමා ජීවිතේට 1,50,000ක් ගන්න 2 ලක්ෂ ගාණක්. අනුරාධපුරේ රෙකෝඩ් එක. අනුරාධපුරේ රෙකෝඩ් එක ඔයා. ඓතිහාසික රෙකෝඩ් එක ඔයාගේ තියෙන්නේ. ඒ රෙකෝඩ් කඩා ගන්න එපා. රෙකෝඩ් කඩා ගත්තොත් වෙන්නේ මොකද දන්නවද? අර අපේ දිස්ත්‍රික්කේ නිමල් සිරිපාල හැමදාම රෙකෝඩ් ගහලා තිබ්බා මතකනේ. අන්න ගෙදර 19ට චාමර එල්ලුණා. මේවා මේ කියන්නේ මොකද? මේ ඉන්නේ හොඳ රෙකෝඩ් කාරෙක්. ඔය ඉන්නේ කළුතර රෙකෝඩ් කාරෙක්. ඈ වරාය ඇමති හිටපු. මොකද්ද නොකර ඇමතිකම? අන්තිමට 1000යි. තව 100ක් එළුණා නම් එයත් ඉවරයි. ඒකේ හින්දා ඒකේ අනිත් එක ඒ හොව් තව 100ක් ඉවරයි. මට 4000ක් එළුණා නම් ආයි නිමල් ඇමතුමා ඉස්සරහා වාඩි වෙනවා. එහෙනම් රවි පිටිපස්සට යනවා. ඕක තමයි ඇත්ත කතාව. ඇත්තයි ඇත්තනේ. ඇත්ත කතාව. ඇත්ත අපි වල්පැල. ඕගොල්ලෝ බෝපැල. ඕගොල්ලෝ රත්තරන් පැල. හැබැයි දැන් ඕගොල්ලෝ වල්පැල අපි රත්තරන් වෙනවා තව ටික දවසකින්. ඒක නිසා මම කියන දේවල් මේවට අපිත් එක තරහ වෙන්න එපා. අපිත් එක පලි ගන්න එපා. අපි මේ කියන්නේ ජනතාවගේ පැත්තේ ඉඳලා. හරිද? ජනාධිපති කෙනෙක් බලන්න රජ රටට ජනාධිපතිලා දෙන්නයි වැව්වැඳි රාජ්‍යයට. පොළොන්නරුවට මෛත්‍රී තමුත්තේගමට අනුර කුමාර. නුවරඑළියට ජනාධිපති කෙනෙක් ඉන්නව හිටියද? අපිට ඉන්නවද බදුල්ලට? ජීවිතේටවත් අපිට හම්බුන්නේ නැහැ. අපිත් බලාගෙන හිටියා වීජමුව වෙයි. අනේ බැරි වුණා. නිමල් සිරිපාල වෙයි බැරි වුණා. ඉතින් ඒ නිසා හරිද අපේ පළාත ඌව වෙල්ලස්ස. මේ රටේ කවුරු මොනවා කිව්වත් ඕගොල්ලන්ට වැඩිය බැට කාපු මිනිස්සුනේ අපේ. මොනරාගල සහ මුලින් නැති වුණා. ගොවිබිම් නැති කරා. අපේ ඌව පළාතේ උඩ රට මිනිස්සු තාමත් කැලාවල දුක් විඳිනවා. පාරවල් නැහැ, විදුලිය නැහැ. අපිට ගහලා සුද්දෝ එලෙව්වා. අපේ උඩ රට මිනිස්සු තාමත් ඉන්නේ පස්සර වගේ ප්‍රදේශ වලට ගිහිල්ලා බලන්න. අමා දුකක් විඳිනවා. අපිට කවුද සැලකුවේ? අපිට සැලකුවේ නැහැ කවුරුත්. අපේ නිමල් සිරිපාල ඇමතුමා බිහි වෙලා පොඩ්ඩක් හැදුවා. අපේ ඔය එක නායකයෝ චුට්ට හැදුවට අපිට මේ බිහි කරේ නැහැ. ඒකෙන්ද අපිට දුකක් තියෙනවා. අපේ පළාත ගැන. නිසා ඕගොල්ලෝගේ පළාතට එහෙම නෙවෙයි. මෛත්‍රීපාල සේනානායක මැදවච්චියේ හිටපු රජුරෝ කතානායක කේ.බී. රත්නායකලා අනුරාධපුරයට කොච්චර වැඩක් ගියාද? හැබැයි මේ වෙලාවේ ඕගොල්ලෝ කරගත්තේ නැත්තම් ඕගොල්ලන්ට ආයේ යන්න වෙන්නේ අනුරාධපුර පැත්තේ රෙදි ඇඳගෙන බඩ කපා ගන්න 3 දෙනෙක් ඉඳලා බඩ කපා ගන්න 3 දෙනාම අනුරාධපුරේ ගොඩ දාන්න බැරි නම් 3 දෙනෙක් ඉඳලා කොහමද අර මිනිස්සයා කළුතර ගොඩ දාන්නේ? එයා විතරයි. සමන්ත විද්‍යාරන්ද කොහමද ගොඩ දාන්නේ? බදුල්ල. ඒ මිනිස්සයා විතරයි. අපි එහෙම සමන්තත් එක්ක මගේ ප්‍රශ්න තිබ්බ කියලා එහෙම නෑ. අපි හරි දේ හරි විදියට කියනවා. හරිද? ඒකින්ද හරි දේ හරි විදියට කියනවා. විදිල් බලයමතුමා ඔයත් අපේ පැත්තේ හිටියනේ කාලයක්. අපිත් එක්ක ගිය මිනිහෙන්නේ. අනේ ඒ නිසා ඒව ගැන අහන්න එපා. ඔයා දුමින්ද දිසානායකගේ ගාව හිටියා. එතකොට දුමින්ද ශ්‍රී ලංකාවේයි පොහොර සන්තාව ඉන්න කාලේ. ආය මූණ ඇඹුල් කරගත්තා ඊට පස්සේ. මූණ ඇඹුල් කරගන්න එපා ඇත්ත කියනකොට.